අද අපි කතා කරන්නේ අන්ද්‍රේ තර්කෝස්ගේ නොස්ටල්ජියා කියන චිත්‍රපටිය. මේක 1983 තමයි තිරගත වෙන්නේ. මුලින්ම මේ මාසේ කාන්ස් සිනමා උළෙලේ දර්ශනය වෙනවා. ඊට පස්සේ ජූනි මාසේ ඉතාලියේ මහජන ප්‍රදර්ශනය සඳහා මේ නිකුත් කරනවා. ඒතර මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය අන්ද්‍රේ තර්කෝස්කි රුසියාවෙන් පිට කරන පළවෙනි චිත්‍රපටිය. මේ සඳහා ඔහුට තිරරචනය තර්කෝස් සමග මෙහි කරන්නේ ටෝනියෝ ගුවෙරා. තර්කෝස් සහ ටෝනියෝ ගුවෙරා එක්කහුව වෙලා කරපු චිත්‍රපටයක්. ටෝනියෝ ගුවෙරා කියන්නේ ඉතාලියානු තිරරචකයෙක්. ඔහු තමයි මයිකලැන්ජලෝ අන්තෝනියෝනි ඉතාලියානු නවතාර්ථවාදී සිනමාවේ හිටපු පුරෝගාමී සිනමාකරුවෙක් වෙච්ච අන්තෝනියෝනිගේ සිනමා කෘතිවල තිරරචකයා හැටියට වැඩ කරේ මේ ගුවෙරා. ඒතර ගුවෙරා මේ චිත්‍රපට සඳහා තර්කෝස් සමග එක්ක වෙනවා චිත්‍රපටයේ ඉතිරපටට නිර්මාණය කරන්නේ. එතකොට මේ චිත්‍රපටයේ අපි බලන්න කලින් කතා කරන ඉඳන් අපි මූලික පසුබිම තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. කතා තේමාවට යන්නේ නැතුව ඒ සඳහා අපි අද එක්ක වෙනවා මචර චන්ද්‍රුප්ත තේරුවන්. අයිබෝන්. මම මේ චිත්‍රපටයේ පසුබිම පොඩ්ඩක් කෙලින්නම්. මේ චිත්‍රපටයට පාදක වෙන මේ චරිත සියල්ල කල්පිත චරිත. නමුත් කල්පිත චරිත උනාට මේ ඉතිහාසික චරිත හැටියට තමයි මේක ගෙන්න මේ ගොඩනගලා තියෙන්නේ. එතකොට මේකේ ප්‍රධාන චරිතය අන්ද්‍රේ ගොර්චකෝව් කියලා කියන්නේ මේ චරිතය හඳුනාගන්නේ අපි ලේඛකයෙක් සහ කවියෙක් හැටියට. ඔහු එනවා ඉතාලියට පවෙල් සොස්නෝස්කි කියන 18 වෙනි සියවසේ ජීවත් වුණු සංගීතඥයෙක් පිළිබඳව හැදෑරීමක් කරන්න. ඒ සඳහා ඔහුට සම්බන්ධ වෙනවා යුජීනියා කියලා ඉතාලියානු ජාතික ඉන්ටර්ප්‍රිටර් කෙනෙක්, ට්‍රාන්ස්ලේටර් කෙනෙක්. ඒතර මේ දෙන්නා මේ ගමන අල්ලා තමයි ප්‍රධාන වශයෙන් මේ කතාව දිගහැරෙන්නේ. ඒතකොට මේගොල්ලන් ඉතාලියාවේ මේ පවෙල්ගේ ජීවිතය හොයාගෙන එන්නේ ටස්කන් කියන ප්‍රදේශයට. ටස්කන් වලදී උට හම්බ වෙනවා ඩොමිනිකෝ කියලා අපුරු මිනිස්සෙක්. මේ ඩොමිනිකෝ ඒ ප්‍රදේශවාසීන් හිතන්නේ ඔහු උම්මත්තෙක් කියලා. සහ උට සලකන්නේ උම්මත්තෙක් හැටියට. ඒ ටස්කන් ප්‍රදේශයේ තියෙනවා උණු දිය තටාකයක්. ඩොමිනිකෝ විශ්වාස කරනවා යමෙක්ට ඉටිපන්දමක් දල්වාගෙන එය නිවෙන්න නොදී එක දිගට යන්න පුළුවන් නම් තටාකේ එහා කොනේ ඉඳන් මෙහා කොනට ඔහුට පුළුවන් මේ ලෝකෙ බේරා ගන්න කියලා. ඒතර මේ ලෝකෙ බේරා ගැනීමේ පරමාර්ථයෙන් තමයි මේ දේ කරන්න ඔහු උත්සාහ කරන්නේ. නමුත් ඔහුට ඒ කරන්න දෙන්නේ නැහැ ප්‍රදේශීය ජනතාව. මොකද ඔවුන් කියන්නේ මේ උන්මත්ත ක්‍රියාවක් වෙන මේ කන් දෙන්නේ නැහැ කියලා. ඒතර මේ අන්ද්‍රේට ඩොමිනිකෝ හම්බ වෙනවා සහ ඔවුන් අතර යම්කිසි මිත්‍රත්වයක් ගොඩනගෙන මේ අසරෙන් තමයි මේ කතාව නිර්මාණය වෙන්නේ. ඒතර මම පසුබිම කිව්වේ ඒතර අපිට පොඩි මේ මූලික කාරණා ටිකක් තියෙනවා මේ කතාව පිළිබඳව මේ ප්‍රවේශයක් සඳහා. අපි මුලින්ම අපේ සාකච්ඡාවට මට කැමති වෙන්න මේ නොස්ටල්ජියා කියන වචනේ. මේ වචනය ඔහු ලියන්නේත් අර ඉතාලියානු ඌරුවට සහ මේ වචනය සිංහලට පරිවර්තනය කරනකොට විවිධ අර්ථ නංවනවා. සහ මේ එක තැනක මේ අන්ද්‍රේ කියනවා මේ කවිය කියන එක පරිවර්තනය කරන්න බෑ කියන එක. පොදුවේ ආටුත් පරිවර්තනය කරන්න බෑ කියන එක. මතන ඒකම බලපානවා මේ නොස්ටල්ජියා කියන වචනයටත්. ඒ කියන්නේ මේ අපි කොහොමද වෙන සංස්කෘතිය හඳුනාගන්නේ කියන එක. අපි එතනින් පටන් ගමු. ඔව් මම හිතන්නේ විශේෂයෙන්ම රුසියානුවන්ගේ වචනයක් හැටියට නොස්ටල්ජියා. හැබැයි ඒක රුසියානු කරගෙන තියෙන වචනයක්. මම පොඩක් හෙව්වා ඒකේ ඉතිහාසය හෙව්වහම මට හම්බුනේ 17 වෙනි සියවසේදී ස්විස් ජාතික බෞද්ධවේදියෙක් වන යොහන්ස් හොෆර් තමයි මේ රෝගයක් හඳුනගෙන ඒ සඳහා ඔහු නම් කරන්නේ මෙම කියන්නේ හෝම් සික්නස් කියන රෝගයක් හැටියට. ඒතර ඒක තමයි ආරම්භය හැටියට එන්නේ ග්‍රීක වචන දෙකක්
අරගෙන තමයි නොස්ටාල්ජියා කියන වචනය හැදෙන්නේ. නමුත් වචනයේ සම්භාවය එසේ වුණාට හැම සංස්කෘතියකටම වගේ තියෙනවා තම තමන්ගේ දේවල්. නේද? අපිටත් තියෙනවානේ. අපිට දැන් මේ දවස්වල මේ දැන් 76 වසරක සාපය කියනකොට 48 හොඳයි කියලා වගේ හිතෙන්නේ. ඒතකොට නොස්ටාල්ජියාවක් තියෙනවා. අපිට නොස්ටාල්ජියාවක් තියෙනවා යටත් විජේ සිටීමට නොහැකි වීම සම්බන්ධයෙන්. ඒක පොඩි නිකන් උණක් අසනීපයක් වගේ. ඒ කාලේ හොඳයි. ඒ කාලේ යන්න තියනවා නම් හොඳයි. ඒ කොලන් තමයි හොඳටම කළේ. ඒ වගේ හැම අපි එක එක සංස්කෘතියන් වලට තියෙනවා. අපේ නොස්ටාල්ජියාව බොහෝ විට තියෙන අතීත කාමයට එක්ක. රජ්ජුරු සමයේ හිටියනම් හොඳයි. නේද? අපි අපේ රජ්ජුරු පාව දීලා අපි පස්සේ පාව දුන්න කෙනා වීරයෙක් කරගෙන පස්සේ දැන් රජු නැති වුණාම දුක් වෙනවා. ඒකත් හැඟීමක් තමයි. ඒතකොට මේ හැඟීම් විවිධාකාරයෙන් වීම අතර බැලුවම රුසියානුවා ඊට වඩා වෙනස් විදියකට හිතන්නේ. රුසියානුවා කොහේ ගියත් ඉන්න අමාරුයි. දැන් ඒක මම දැකලා තියෙනවා අපේ ශ්‍රී ලාංකිකයොත් ඉන්නවා. මගේ යාළුවෝ කට්ටිය පිටරට එහෙම ගියාම බත්ම කණ්ඩෝරනේ. බතුයි පරුප්පුයි සම්බෝලේ නැත්තම් ඒවන් ටිකක් අමාරුයි. පොඩක් හාල්මැස් වගේ කරවල තියනවා නම් අර පොඩි ඇඟිලි වලින් ටිකක් උරලා කන්න පුළුවන් නම් ලංකාව වගේ එනවා. ඒකත් පොඩි නොස්ටැල්ජියාවක් තමයි. නමුත් ඒව බොහොම භෞතික සිද්ධි හැබැයි ඉන්නේ වෙන විදියකට. ඉතින් බත් කාලා ඇවිල්ලා එළියට ඇවිල්ලා ඉන්නේ වෙන විදියකට. නමුත් රුසියානුවන්ගේ හැඟීම මම රුසියාවේ අපි කාලයක් ගත කරපු හින්දා දන්නවා ඔවුන්ගේ හැඟීම ඊට වඩා වෙනස් කියලා. ඔවුන්ට ද්වේෂයක් හරි එහෙම එකකුත් නෙමෙයි. දැන් බලුවහම ටර්කෝස්කිට මේ නොස්ටැල්ජියා කියන වචනේ වැදගත් වෙන්නේ ඔහු එක්සයිල් එකකට යනවා. ඔහු පිටමං වෙනවා. එකක් තමයි සෝවියට් දේශයෙන් පැනලා යන්නේ අවස්ථාවයක් බවට පරිවර්තනය වෙනවා මේ අන්තිම මොහොතේ. ඔහු නවතිනවා අන්තිමට ගිහිල්ලා. ඉතාලියේ නැවතුනහම හැබැයි නැවතුනාට මේ ඉන්න බෑ වගේ නේ. ඒතකොට හැම වෙලේම මතක් වෙනවා. ගම මතක් වෙනවා. රුසියානුවන්ට ලොකුම දේ තමයි තමන්ගේ අර හැඟීම් සමග දැන් විප්ලවය කොච්චර සිද්ධ වුණත් රුසියාවේ මම විශ්වාස කරන එකක් තමයි සමහර ඇදහිලි විශ්වාස නැති කරන්න බැරි වුණා කියන එක. සමහරව ඒක විප්ලවය විසින් සම්පූර්ණයෙන්ම කන පිට ගැහුවා කියලා වගේ අදහසක් තියෙනවා. මම නම් එහෙම හිතන්නේ නැහැ. මොකද සමහර වෙලාවට දැන් රුසියානුවකට අතට දෙන්න බැහැනේ දොරක් මැද ඉඳලා. රුසියාව මේ කවදාකවත් දොරක් මැද්දේදී අතට දෙන්නේ නැහැ. ඒක දෙන්නේ නැති මොකද ඒක වෙන් වෙන තැනක් ඇතුළ වෙන තැනක් පිට වෙන තැනක් දන්නේ නැහැ. ඒකින්ද වුන් එක්කෝ ඇදලා ගන්නවා අපි ඔවුන් ඉන්න පැත්තට නැත්නම් අපේ පැත්තට ඇවිල්ලා අතටත් දෙනවා. ඉතින් ඒක උංග අතීතයේ අර අපි හුනෙක් චොච්චුක් ගාම යන්නේ නැහැ වගේ එහෙම දේවල් තියෙනවා. ඒතකොට මේ විශ්වාසයන් සමහර ඒවා දීර්ඝ කාලයක් තිස්සේ පැමිණීමත් එක්කයි අනික උන්ගේ සංස්කෘතිය මොකද සවිඥානිකව විප්ලවයක් කර කණ්ඩායම ඒක සංවිධානාත්මක කණ්ඩායමක්. අනික් අය ඒකේ ප්‍රතිඵල විඳපු අය ගොවියෝ කම්කරු වෙන්න පුළුවන්. ඔවුන්ට ඒක ගැන දැනීමක් තිබුණේ නැහැ. එතකොට ඔවුන් ඒකට අනුවර්තනය වුණා මිසක ඒතකොට ඒ අනුවර්තනය වීම හරහා මම හිතන්නේ ඔවුන්ගේ ඇදහිල්ල ඉවත් කරන්න බැරි වුණා කියලා. බෝර්ජමොයි කියලා නිතරම කියනවානේ. දැන් දෙවියෝ ගැන මතක් කරන්න බෑනේ විප්ලවයෙන් දෙවියන් ඉවත් කරා නම්. නමුත් හැම වෙලේම බෝර්ජමොයි කියලා හැම වෙලේම ඒක කියවෙනවා උන්ට. එතකොට ඒ ඇදහිල්ලක් එක්ක දෙවියන් පිළිබඳ විශ්වාසය යටිහිතේ තියෙනවා. ඒතකොට ඒ යටිහිතත් එක්ක ගොඩනැගෙන වැඩේ මම හිතන්නේ අර රුසියාවේ පරණ සංස්කෘතියේ ඒ මවල තිබුණු සාහිත්‍ය දරයන් විසින් මාපු සංස්කෘතිය ටොල්ස්ටොයිලා දොස්තෝවස්කිලා කතා කරපු දේවල් හරහා එහෙම නැත්නම් ලෙවිතාන් වගේ පේන්ටර්ස්ලා ඇඳපු ලෑන්ඩ්ස්කේප් රුසියානු ලෑන්ඩ්ස්කේප් එක. ඒ රුසියානු බව තමයි උන්ට අහිමි වෙන්නේ. ඒ රුසියානු සුවඳ රුසියානු බව ඒක ශෝකයක් විතරක් නෙමෙයි. ඒක හුද්දකලාව විඳින දෙයක්. තනියම විඳින්නේ ඒක.
නොස්ටැල්ජියාව තියෙන්නේ රුසියානුවන්ට තමාගේ අභ්‍යන්තරයේ තනිවම. සාමූහිකට වඩා ඒක ඉතාම අතිශය පෞද්ගලිකවත් වගේ කියලා මට හිතෙන්නේ. තමයිට ඒක ගැන විවිධ විදිහට අපිට බලන්න පුළුවන්. නමුත් ඒක තමයි මම හිතන්නේ මේ නොස්ටැල්ජියා ෆිල්ම් එකට දීර්ඝව යෙදෙන්නේ. ඒ ගැන ආරම්භක රූපරාමුවේ ඉඳලම අපිට දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ටයිටල්ස් යනකොටම සහ දෙවනි රූපය එහා බද්ධ කරනකොටත් අනිවාර්යයෙන්ම ඔහු විදේශිකයෙකු වීම සහ දේශීය අහිමිවීම පිළිබඳ සංකාව, කාංසාව, හුදකලාව, ඇදහිල්ල, තනිකම ඒ වගේ ගොඩාක් හැඟීම් එක්ක මිශ්‍ර වෙච්ච අදහසක් තමයි එතෙන්ට එන්නේ. ඉතින් මම හිතන්නේ එතන ඉඳලම අපිට පුළුවන් චිත්‍රපටය ආරම්භ වෙනකොටම අපිට පළවෙනිම දර්ශනය තමයි මේ විශේෂ දෙයක් තියෙනවා නොස්ටැල්ජියා චිත්‍රපටය. කියන්නේ වර්ණ සංයෝජන දෙකක් කරනවා. ඒක රූබලෙව් බැලුවා නම් තිබුණා. රූබලෙව් වල අවසානයේදී පේන්ටින්ග්ස් ගැන කතා කරනකොට තමයි වර්ණය ගේන්නේ. නමුත් මෙතන ඔහු මානසිකව සිහි කිරීම කියන කොටසේදී අනිවාර්යයෙන්ම කළු සුදු බවට පරිවර්තන වෙනවා. කියන්නේ තනි ඒක වර්ණයකට යනවා. අනික හැම වෙලෙම මේ මොහොත මෙහි සිහිය කියනකොටම වර්ණ පොතේ ඉන්නේ. වර්ණයත් හැබැයි අර සීමා සහිත අපි චිත්‍රවලදී කියනවා සීමා සහිත පළත්ත කියලා. ලිමිටඩ් පැලට් එක. වර්ණ ඉතා සීමා කරගෙන වර්ණ ඔක්කොම තියෙන හැබැයි ඒකේ යෙදෙන පරිමාණයන් වෙනස්. ඒ විදිහට තමයි මම හිතන්නේ කරවෙන්නේ. අනික එක මේ සුවිශේෂ වැදගත් මොකද චිත්‍රපටය මේ ගැන කතා කරද්දිත් හැමෝම කතා කරේ මේ රූප රචනය සම්බන්ධයෙන්. අපේ මම හිතන්නේ නොස්ටැල්ජියාව ගැන අපි ඉවර කරලා කිව්වොත් එහෙම කියන්නේ දැන් මම හිතන්නේ මේකේ එන චරිතයක් පවල් චරිතය. පවල් චරිතය පවා ඔහු අන්දර සඳහන් කරන්නේ ඔහු රුසියාව හැර ගිහිල්ලා 18 සියවසේ නමුත් ඔහුට ඉන්න බැරුව රුසියාවට ගිහිල්ලා රුසියාවේදී දිවිනහ ගන්නවා. ඒ කියන්නේ රුසියාවේ මැරෙන එක හොඳයි වගේ එකක්. ඒත් අමතරව මම හිතන්නේ මේකේ බොහෝ චිත්‍රපටවල මේ වගේම මේ චිත්‍රපටියේ අන්දේ තරස්කෝස් තමන්ගේ තාත්තගේ කවි අසෙල් තරස්කෝස් කවි පාවිච්චි කරනවා. මොකද මේ යම් නොස්ටැල්ජියාවක් තියෙනවා තාත්තගේ කවිත් එක්ක. හැබැයි මේ හැම එකක්ම සත්‍ය මත පදනම් කරගත් තමයි තියෙන්නේ. දැන් අර පාවෙල් සස්නොව්ස්කී ගැන මේ සංගීතඥයා ගැන හිතනකොට එයා මේ ඇත්තම කෙනෙක් ඉඳලා තියෙනවා වගේ. මැක්සිම් බෙරෙසොව්ස්කී කියලා උක්‍රයින් ජාතික සංගීතඥයෙක්. වහලෙක්. එතකොට ඒ චරිතය තමයි ඡායාමාත්‍ර කරගෙන හදන්නේ. දැන් හොයන්න යන්නේ එයා ගැන වුණාට හම්බෙන්න වෙන දෙයක්. මේ චිත්‍රපටයේ ඩොමිනිකෝ හම්බෙන්නේ. එතකොට ඩොමිනිකෝ හරහා තමයි සම්පූර්ණ චිත්‍රපටය ලියන්නේ. හැබැයි හැම වෙලේම ඔහුට මේ අන්ද්‍රේ කියන නම ඔහුගේ නමට මේ කියන්නේ කවියාගේ නම ගර්චකෝ නේද? අන්ද්‍රේ ගර්චකෝ. ඒතර අන්ද්‍රේ ගර්චකෝ කියනකොටම අන්ද්‍රේ ඉතර ඉන්නවා අන්ද්‍රේ නමෙන්ම. අන්ද්‍රේගේ හිතවිලි තමයි ගර්චකෝ හරහා කියවෙන්නේ. එකක් තමයි මිශ්‍රිතව තියෙන තමන්ගේ තාත්තගේ කවි ආත්මය ඔහු නිතරම ගෙනියනවා. ඔහුගේ මිරර් ෆිල්ම් එක වෙන්න පුළුවන් සර්කලා. ඒකෙත් ඔහු අර්සෙනි කවියාගේ කවියත් එක්ක හැම වෙලේම බද්ධයි. මොකද කවිය සංස්කෘතිය මේ රුසියානුවන් බවට කියවා දෙනුන අමාරු බවක් මොකද ඒ කවිය ගැන සාමාන්‍යයෙන් කවිය සංස්කෘතියෙන් වෙන් කළ නොහැකි කොටසක්. කවිය තමයි දාර්ශනිකයා වන්නේ රුසියානු සංස්කෘතිය තුළ. ඒකින් තමයි පුෂ්කින්ට ඒ තරම් වන්දනාවක් තියෙන්නේ. ලෙර්මන්තොව් ඒ කට්ටියට. මොකද ඔවුන් තමයි පෙරගමන්කරුවෝ. ඔවුන් කියන දේ තමයි හොඳටම දැනෙන්න කියන්නේ. ඒතකොට කවියේ තියෙන සුවිශේෂය තමයි කවිය මතුරන්න පුළුවන්. කවි බොහෝ විට කොළ බලාගෙන නෙමෙයි කියන්නේ රුසියානු කවියෝ කියනකොට. අර මේ ආවේගශීලී වුණත් ඒ ආත්මගතව කියන්නේ. එතකොට ඒ කවි කියවීම හරහා ඒතකොට සංස්කෘතිය සම්බන්ධ වෙන්නේ කවිය හරහා. ඒ මොකද ඒකේ උපමා රූපක යෙදීම චිත්‍ර ශිල්පියෙකුට වගේම
කවියා තමයි කරන්නේ. කවියා කෙලින් කියන වචන නෙමෙයි කියන්නේ. සංකේත පාවිච්චි කරනවා. උපමා රූපක නේද? ඒ කියන්නේ ගද්‍ය රචකයන්ට වඩා වෙනස් ස්වරූපයක්. මම හිතන්නේ ඒ නිසාම එහි තියෙන ආධ්‍යාත්මික සම්බන්ධතාවය වැඩි. මොකද හරිකරම නොස්ටැල්ජියාවත් එක්ක බද්ධ කරන්නත් පුළුවන් කවියට. මම කවිය පරිවර්තනය කරන නොහැකි කියන තරම පොඩි නොස්ටැල්ජියාවක් තියෙනවා. එනවනම් රුසියාවට එන්න ඕන කවිය කියවන්නේ. ඒ කියන්නේ රුසියානු භාෂාවෙන් කියවන්න ඕන කවිය කියවන්න. ඔව්. ඒ නිසා මම මේ පොඩ්ඩක් ඒ දෙබස් ටික මම පොඩ්ඩක් වෙන් කරලා ගත්තා. මේ මම හිතුවේ නෑ ඔයා ඒක හයි කියලා. නමුත් ඒ වුණත් මමත් ඒක ලෑස්තිලා ආවා. එතකොට ඒක කියනවා මේ ගර්චකෝ අහනවා එකපාරටම මේ යුජීනියාගෙන් ඒක මම හිතන්නේ 4 වෙනි නැත්නම් 5 වෙනි ෂොට් එකේදී. එතකොට අහනවා මේ මොනවද කියවන්නේ කියලා. not I reading. එතකොට කියනවා මේ පරිවර්තිකාව කියනවා ටාර්කෝස්කිය කියනවා. අර්සෙනි ටාර්කෝස්කිය. එතකොට ඒක මේ අන්ද්‍රේ අහනවා මේක රෂියන් වලද කියවන්නේ. නෑ පරිවර්තනයක් මං කියවන්නේ. පරිවර්තනය හැබැයි ඒක හොඳ පරිවර්තනයක්. ඊට පස්සේ එහෙම කවි පරිවර්තනය කරන්න බෑ. කවි පරිවර්තනය කරන්න බෑ කියන අදහස ඔහු එතන ස්ථාපිත කරනවා. එතකොට ඒ හැඟීම් පරිවර්තනය කරන්නත් බෑ වගේ. ඊළඟට හැබැයි පොදු කරනවා නේද මුළු කලාව පරිවර්තනය කරන්න බෑ කියන්නේ. හැබැයි උත්තරයක් දෙන්න බැරි දේකුත් අහනවා. හැබැයි යුජීනියත් ඒකට කවිය ඒකට අනිත් පැත්තට අහනවා. එතකොට සංගීතය. සංගීතය කොහොමද කියන්නේ? මොකද රෂියන් ගීතයක් බමුණනවා අන්ද්‍රේ. ඒක රෂියන් සෝං නේද? ඒක රුසියානු සින්දුවක්. ඒක එතකොට ඒ පරිවර්තන එතන මේගොල්ලෝ එතන සාකච්ඡාව යන්නේ ඒ හරහා ගොඩනගනවා කොයිතරම් සාහිත්‍යකරුවන් විසින් සංගීතඥයන් කලාකරුවන් විසින් ඉදිකරන සංස්කෘතිය පිළිබඳ අදහස. එය පරිවර්තනය නොකළ හැකි සංස්කෘතිය සහ ඊට පස්සේ උන් ඒක දිගින් දිගටම ගිහිල්ලා තැනකට එනවා. මේ හැබැයි මේ අන්ද්‍රේට නිගමනයක් තියෙනවා. මේ ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. මේ පරිවර්තන නොකරට මේකට බාධාව තමයි frontiers borders. මේ අපි අතර මොකද්ද මේ රාජ්‍යන් අතර තියෙන borders. මේව නැති වෙච්ච වෙලාවට පුළුවන් කියලා මේ පරිවර්තනයෙන් තොරව පවතින. ඒතර මේ ඒක හරහාම කියවෙන්නේ මේ බෝඩර්ස් නිසා තමයි අපි එක් මේ කූඩු වලට ගොඩ නැගෙන්නේ කියන එක. නේද? ඒක මම හිතන්නේ ඒක තාම පළවෙනිම මම හිතන්නේ ආගියුමන්ට් එක. මේ චිත්‍රපටි පටන් ගන්නකොට දෙන්නගේ රණ්ඩුව පටන් ගන්නෙත් එතනින්. ඒ රණ්ඩුව අවසන් වෙන්නේ ඩොමිනිකෝගේ හඳුන්ලා දෙන්න කිව්වම පරිවර්තනය කරලා දෙන්න කිව්වම පරිවර්තිකාව ගිහිල්ලා කතා කරලා ඒක නොකළ හැකි බව තමයි කියන්නේ. මොකද ඔහුට ඇයටත් තියෙන උපකල්පනය ඔහු පිස්සෙක් කියන අදහස. ඒක අපි දකිනවා ඔහු මේ එක තැන කරගෙන බයිසිකලයක පදිනවා. එතෙන්ට ගිහිල්ලා තමයි කතා කරන්නේ. ඊට පස්සේ ආපහු අන්ද්‍රේ ගාවට එනවා. ඇවිල්ලා කියනවා ඒක හරියන්නේ නැහැ කියලා. අන්ද්‍රේ කියනවා තායි කතා කරලා බලන්න කියලා. හැබැයි එතනදී වෙන් වෙනවා. එතනින් ඊට පස්සේ ඒක එනවා ඕක කරගන්න කුද ගහගන්න කියලා වගේ අදහසකින් එවිචිනියා යනවා. හැබැයි අන්ද්‍රේ අතාරින්නේ නැහැ එතනින්ද. ඒ අන්ද්‍රේ අතාරින්නේ නැතුව දිගටම යාම තමයි අවසානයේ නොස්ටැල්ජියාව ඩොමිනිකෝගේ චරිතය හරහා අපිට දිගහැරෙන්නේ. මොකද මේක මේ ගොඩක් වෙලාවට මේ ෆේත් විශ්වාසය ඇදහිල්ල ජීවිතය ඒතර ඒ වගේ මේ උමතුව කියන කාරණා මම හිතන්නේ නැවත ප්‍රශ්න කිරීමක් කරන සිනමා පුරාම මොකද්ද උමතුව කියන්නේ මොකද්ද ජීවිතය මොකද්ද විශ්වාසය කියන්නේ විශ්වාසය උමතුවක්ද වගේ කාරණා. දැන් මේ එක වෙලාවක දැන් ඒකසර කාමරේට එනකොට අන්ද්‍රේ එනකොට යුජිනියා ඉන්නවා අන්ද්‍රේගේ කාමරේ. ඇඳේ අර කොණ්ඩේ වේලන මේ යන්ත්‍රයකින් කොණ්ඩේ වේලමින් ඉන්න ගාම එතනදී තමයි මේ රණ්ඩුවක් ඇති වෙන්නේ. මොකද මේ ඇත්තටම යුජීනියාට අවශ්‍යව ප්‍රේමයක් ඔහුගේ ඇගේ හිතේ තියෙන බව පේනවා. ඒ හඳුනා ගැනීම එතනින් එහාට මොහුට තියෙන්නේ වෙන අදහසක්. ඔහු තනිකරම නිහඬයි චරිතය වැඩිපුරම. ඒ රණ්ඩුවේදී අවසානයේදී
ඔහු දොරෙන් එහාට සුමාශෙෂ් කියලා නිකන් පිස්සු වෙන්නේ. නිකන් පිස්සු කියලා එළියට යනවා. එතකොට ඇත්තටම ඒක පිස්සුවක් කියලා තමයි අන්දරේට මේක තියෙන්නේ. නමුත් අර ඊට පස්සේ අපිට ඩොමිනිකෝ හම්බෙන්නේ. හැබැයි ඩොමිනිකෝ පිස්සුවක් නෙමෙයි අන්දරේට. දැන් අන්දරේට ඩොමිනිකෝ පිස්සුවක් නෙවෙන්නේ අන්දරේගේ ලොකු අර වැදහිල්ලයි ඔය සමපාත වීම තියෙනවා. ඊළඟට ඔහු අවංකවම ඔහුගේ චරිතය තුළ ජීවත් වීමක් ඔහු දකිනවා. ඒක සමහරට ඔහුවම නැවත ඔහු ප්‍රතිනිර්මාණය කරගන්නවා වගේ. ඒකින්ද දැන් අර ඔහු ඇතුළට යන්න ඔහුගේ ගුහාව ඇතුළට යනවා. ඒ පරණ කාමරේට වතුර වැක්කෙනවා. මට තාම දර්ශනීයයි ඒක කොහොමද ෆිල්ම් එක කරලා තියෙන්නේ. ඊළඟට මේ මුළු ෆිල්ම් එකේම තියෙන එකක් තමයි විනාඩි 125 ෆිල්ම් එක. ෆිල්ම් එකේ මම කවුද ඒ ගණපු එක්කෙනෙක් හිටිය රූපරාම ප්‍රමාණය ෂොට්ස් තියෙන 123යි. ඒ කියන්නේ ඒ තරමට දිග මේ අන්එඩිටඩ් විදියට තමයි යන්නේ. ඒක විශේෂයෙන්ම කියනවා අර අන්තිම ෂොට් එක විනාඩි 9ක්. ඔය ඩොමිනිකෝගේ ඉටිපන්දම. ඒ ඉටිපන්දම අපිට එක මොහොතක ඉටිපන්දම ගැන අවධානය යොමු කරනවා. ඒ ඔහුගේ ගෙදර ගියාම ඉටිපන්දමක් දෙනවා ඩොමිනිකෝ අතට. හැබැයි මෙයා එක ආපහු ගිහිල්ලා තියෙනවා. අර පොඩි රාක්කයක් උඩ. හැබැයි ඒ රාක්ක උඩ තියෙන විස්තර එහෙම බලන්න ඕන. මං හිතන්නේ ඕපියම් වගේ මල් જાතියක් තියෙනවා. ඒතකොට ඒ ඕපියම් වගේ මලක් තිබුණාම මේ ඒවා සංකේත හැටියට වැඩ කරනවාද කියලා අපිට බලන්න. ඒතකොට හැබැයි ඒ වෙලාවේදී ඔහු නැවත ආපහු ඉටිපන්දම ගන්නවා. ඉටිපන්දම ගන්න බව අපි දන්නවා. ඊට පස්සේ ඉටිපන්දම පත් වෙන්නේ ආපහු අන්තිම මොහොතේදී. හැබැයි මේ ඉටිපන්දමේ කතාව ඔහු වෙන විදිහකට ආරම්භයේ තියෙනවා. දැන් මුල්ම ෂොට් එක තියෙන්නේ තමන්ගේ අතීත ස්මරණයත් එක්ක තමන්ගේ දාච්චයික ගම තමන්ගේ රුසියාවේ ගෙදර. එතකොට සුදු අස්සෙක් එහෙම ඉන්නවා. ඊළඟට මව දරුවෝ තමන්ගේ මව දරුවන්ගේ මව දරුවෝ ඊළඟට බල්ලෙක් ඉන්නවා. දැන් ඒ බල්ලා දිගින් දිගටම එනවා මේ චරිතයක් හැටියට. ස්මරණීය ඉන්න බල්ලම ආපහු එක මොහොතක අපිට හිතෙනවා මේ අර ඔහුගේ කාමරයට ගිහිල්ලා තනිකරම කාමරයේ වැස්ස වහිනවා. ඔහු තනි වෙනවා. ඊට පස්සේ කාමරයේ එහා පැත්තෙන් වීදුරක් බිඳෙන පෙරලෙන සද්ද ඇහෙනවා. ඒතර බල්ලෙක් ඇතුල් වෙනවා. තමයි ඔහු වැතිරලා ඉන්නේ ඇඳේ. ඊට පස්සේ බල්ලගේ ඔළුව අත ගන්නවා. දැන් මේ ඔක්කොම කළු සුදු බවට පරිවර්තනය වෙමින් තියෙනවා ඊට පස්සේ. ඒතකොට ඔහුගේ මතකයේ වෙන්නේ හැබැයි ආපහු ඇහැරෙනකොට ඔහු මතකයේ මේනකොට ඔහුගේ වර්ණවත් මුහුණ තමයි අපිට ක්ලෝස් අප් එකක් වගේ පේන්නේ. ඒතකොට බල්ලත් නැහැ. ඒ අතීතයක් නැහැ. ඒතකොට හැම වෙලේම ඔහු සම්මිශ්‍ර කරනවා මේ විදිහට. අනික එක තමයි සංස්කෘති දෙකක් සම්මිශ්‍ර කිරීම ආරම්භයෙන් පටන් ගන්නවා. ඒකම අවසානයත් ඔහු අවසන් කරන්නේ මේ විදිහට. මේ චිත්‍රපටයේ ආරම්භයේ පටන් ගන්නේ රුසියාව මතක් කරලා තමන්ගේ ගම. ඒතකොට එතනම ඒ අදහස. හැබැයි ඒක ලොං ෂොට් එක අපි ඈතට යනකොටම ආපහු මීදුමක් එක්ක තික කැමරාව සම්පූර්ණයෙන්ම වාහනයක් එන එකක් ටිකටම යනවා. අපේ රටේ නම් සමහර වාහන යනකොට ෆිල්ම් වල බලාගෙන ඉන්න අමාරුයි. මේක බලාගෙන ඉන්න පුළුවන්. ඒක යනවා ගිහිල්ලා රාම්වෙන් වාහනය පිට වෙනවා එළියට යනවා. කැමරාව එහෙමමයි. ඊට පස්සේ ආපහු ඇතුල් වෙන වාහනේ. ඔන්න ඉස්සරහින් නවත්වනවා. එතකොට යුජිනියා රෂියන් වලින් කතා කරන්න හදනවා. එතකොට අන්ද්‍රේ කියනවා රෂියන් වලින් කතා කරන්න එපා. ඉතාලියන් වලින් කතා කරන්න. දැන් මේ මිශ්‍ර කිරීම තමයි කරන්නේ. ඔය සංස්කෘතික වෙනසත් එක්කත් ඔහු සම්බන්ධ වෙනවා ඒ හරහා. ඊට පස්සේ තමයි අනෙක් හෝටලේ ඉන්න දර්ශන ඔහු ටික දිගටම එනවා. ඊට පස්සේ අර උන් ඇවිදගෙන යනකොට ඔවුන් යන්නේ පියර් දෙලා ෆ්‍රැන්චෙස්කා කියන චිත්‍ර ශිල්පියාගේ චිත්‍රයක් බලන්න. මැඩෝනා. ඒ කියන්නේ
අපි ඒක පරිවර්තනය කරොත් ප්‍රසව ස්වාමි දූ වගේ අදහසක් තියෙනවා. ගැබ්බර මරියතුමිය. ගැබ්බර මරියතුමිය ගැන වෙන රටවල කතා වෙන්නේ නැහැ. හැබැයි ටස්කනි වල ඒ ගැබ්බර මාතාව ඉන්නවා. ඒ පියර ද ෆ්‍රැන්චෙස්කා 14 වෙනි සියවසේ කියන්නේ 15 වෙනි සියවසේ ආරම්භයේ මුල්ම පුනරුදේ මුල් කාලෙම හිටපු සිත්තරෙක්. ඒතකොට ඔහු ඒ ගොඩනගපු චරිතය එක්ක සම්මුඛ කරන ඒ චරිත ඔක්කොම හිටපොත එතන තමයි ඉටිපන්දන් ආපුව අපිට මුලින්ම හම්බෙන මොහොත එන්නේ. ඒ ඉටිපන්දන් දැල්ලපු ඒ පෙරහැර එනවා ඇතුළට. එතන තියෙනවා මේ ගැහණුන්ගේ මුලින්ම පටන් ගන්න නිකන් ගැහණුන්ට එරෙහිව වගේ. ගැහණු කියන්නේ මේ ළමයි හම්බෙන්න ඕන කට්ටියක් කියලා වගේ විතරයි. අර සිම්පල් මෑන් කියලා මිනිස්සෙක් ඉන්නවා. එයා කියනවා මම සිම්පල් මෑන් මිනිහෙක් කියලා. එතකොට හැබැයි මේ මතය තුළ එතකොට ඇයට කියනවා දන ගහන්න කියලා. ඒ පල්ලියේදී ඇය ඉතින් දන ගහන්න උත්සාහ කරලා දන ගහන්න බෑ. එතකොට එයා හැදිලා ඉන්න වෙන විදියකට. නමුත් ඒ ගමේ මිනිස්සුන්ට ගහන්න පුළුවන්. එතකොට ගමේ මිනිස්සු එන්නේ අර ගේ කුරුල්ල මුදා හරිනවා ඒ දේව මාතා පිළිරුව ගෙනල්ලා පල්ලියේ තිබ්බට පස්සේ. හැබැයි මේ සිදුවීමට අන්ද්‍රේ ඇතුළත් වෙන්නේ නැහැ. අන්ද්‍රේ එළියේ ඉන්නේ. ආපහු යනවා ඔහුගේ මතකයන් වලට මරියා ගැන, තමන්ගේ බිරිඳ ගැන. එතකොට නැවත ඒ විදිහට එනවා. මැද හරිය දෙක වෙලාවකදී මරියයි යුජිනියයි තමන්ගේ සිහිනය තුළ සම්මුඛ වෙනවා. හරියට ලෙස්බියන් සම්බන්ධයක් වගේ පේන්නේ. නමුත් ඒක ඔහුගේ හිතේ තියෙන එකක්. මොකද මරියා කියන්නේ ඔවුන් මුණ නොගැසුණු චරිත. එතකොට ඩොමිනිකෝ වෙනකොට අතහැරලා යනවා මේ මිනිස්සු මේ වගේ මිනිහෙක් එක්ක ඒ රණ්ඩුවේ වුණාට පස්සේ රෝමයට යනවා. එතකොට මේ රෝමයට ගියත් ආපහු ටෙලිෆෝන් කෝල් එකක් එන්නේ ආපහු මේ ඩොමිනිකෝගේ අර විප්ලවීය මොහොතට සූදානම් වීම. මොකද මේකේ ගොඩක් මේ කාන්තාව කියන එක අර රුජියෝ කතා නොකරත් මතන ප්‍රධාන තේමාවක් තමයි කාන්තාව. ඒ කියන්නේ මරියා කියන්නේ මැඩෝනා දේවමාතාව, තමන්ගේ මාතාව, බිරිඳ, අන්‍ය කාන්තාවන් කියන්නේ මේ මම හිතන්නේ යම් ආකාරයක පොඩි ශ්‍රීවාදී කියන්නත් බෑ. නමුත් ඒක ස්ත්‍රිය පිළිබඳ ඔහුගේ තියෙන යම් ප්‍රකාශයක් මේ තුල වෙන සිනමා කෘතිවලට වඩා වැඩිපුර මම හිතන්නේ මේකේ ගණන් ඇතුළේ බෝ 75ක විතර ස්ත්‍රිය ඉන්නවා. ඔව්. අන්තිම දර්ශනය අරුණාම විනාඩි 9 අනික හැම මොහොතකම ස්ත්‍රියක් මොකක් හරි සම්බන්ධතාවයක් එක්ක ඉන්නේ. ඒක ඔයක මතකයක් හැටියට හරි ඉන්නවා. ඊට හරි වැදගත් ඩොමිනිකෝගේ අර ඔහු රෝමයට ගිහිලා කරන වැඩේ උන්මත්තක ක්‍රියාව. විලාන්ට නාට්‍ය ස්වරූපයෙන් ඔහු සංරචනය කරන හැටි චිත්‍ර වගේ මුළු මේ නොස්ටැල්ජියා ෆිල්ම් එකම ඔහුට දිගට විස්තරාත්මක විස්තර කථනයන් කරපු රූප රාමෝ තියෙන්නේ. එතකොට ඔහු ක්‍රම කීපයකට කැමරාව පෑන් වෙන විදිහයි නැත්නම් කැමරාව විස්තර තිබිලා පිටිපස්සට ගිහිල්ලා ලොන්ග් ෂොට්ස් වලට යන්නේ ඒවා නේද. හැම සමහරට ප්‍රධාන චරිතයේ කැමරාවෙන් අපි ඉස්සරහට මෙන එක එහෙම නැත්නම් පිට බොහොට වමට සහ දකුණට යන එක. නේද මැද තියෙන තැන ඉඳලා වම සහ දකුණ අතර කියන අතුරුදහන් කරවීම. චරිත හටපු ගමන් අතුරුදහන් වෙන රූපේ. ඒ වගේ තාක්ෂණික ක්‍රම කීපයක් ඔහු පාවිච්චි කරනවා. ඉතින් ඒකින්ද මම හිතනවා ඒ රූප රචනයේ පැත්තෙන් ඉතා විශිෂ්ටයි. මොකද ආපහු ඩොමිනිකෝගේ සීදීනසා ගැනීම කියන ප්‍රශ්නයට. එතකොට සමපාත වෙනවා ඇත්තටම සස්නොව්ස්කිගේ සීදීනසා ගැනීම. එතකොට සස්නොව්ස්කි නම් ඇත්තටම ආදරය කළා සීදීනසා ගන්නේ. බීමත් වෙලා ගමට ගිහිල්ලා ඒ විදිහට. නමුත් මෙතනදී ලෝකේ වෙනස් කරන්න තමයි ඩොමිනිකෝ හැම වෙලෙම හැදුවේ. ඒ ලෝකේ වෙනස් කරන දේ තමයි මිනිස්සුන්ට තේරුන්නේ නැත්තේ. ඒකේ අවුරුදු 7ක් තමන්ගේ පවුල තනිකර කාමරයක ඉර කරගෙන ගේක ඉර කරගෙන හිටියයි කියලා ඒකට තමයි පිස්සුව කියලා හැමෝම කිව්වේ. පස්සේ බැලුවහම අන්ද්‍රේත් හැමගක් වෙලාවට ওই පාරිභෝගිකවාදය ගැනත් මේකේ සාකච්ඡා කරනවා. සපත්තු. ඇයි මේ ඉතාලියානුට සපත්තු හැම වෙලේම ඕනේ නේ. සපත්තු මෙච්චර හදන්නේ මොකද? එක සපත්තුවක් බැලුවම එයාගේ සපත්තු අවුරුදු 10ක් විතර. නමුත් ඉතාලියේ මිනිස්සු මේ සපත්තුමයි හැම වෙලේම. වෙන පරිභෝජනවාදයක් ගැන සාකච්ඡාවක් යනවා. ඒකම තමයි අර මේ
ඔරෝලියස්ගේ මේ කියන්නේ මාකෝස් ඔරෝලියස්ගේ ප්‍රතිමාව උඩ තමයි නගලාරයා වෙනස් කරන්නේ. ඒතර කවුද මාකෝස් ඔරෝලියස් කියන්නේ? රෝම අධිරාජ්‍ය එම්පරර් ෆස්ට් එම්පරර්. එතෙන්ට ගිහිල්ලා තමයි මේ ආපහු කතා කරන්නේ. ඒතකොට හැම තැනම සංකේත. දැන් මුල ගත්තාම සුදු අස්වැක් ඉන්නේ ඇයි? අනික එක තමයි මේ දැන් රූප රාමු වල හැම වෙලෙම පළවෙනි එකෙත් බැලුවත් පේනවා මේ මීදුමක් වෙනවා. ඒතකොට තනි ලයිට් කනුව පේනවා, තනි පඳුරු පේනවා. ඒ තනි කම සහ මේ මිශ්‍ර වීමත් එක තමයි එන්නේ. අනික හැමතැනම වතුර හුළඟ නේද? හැම ජලය හැමෙත්තෙම ජීවිතය පිළිබඳ සංකේතයක් හැටියට යනවා. ඒ සංකේත භාවිතයයි. ඒතකොට අර චිත්‍ර ශිල්පියෙකුට වගේම සංකේත අවශ්‍යයි. මන්ද අපි අවසාන වශයෙන් තර්කෝස්ගේ අධ්‍යාපන පසුබිම සහ මේ ඔහුගේ සිනමා කෘතියේ තියෙන රූපමය චිත්‍රමය ස්වභාවය දැන් ඔහු කියන්නේ හොර තර්කෝස්ගේ සිනමාව හඳුන්වන්නේ ස්කල්ප්ටිං ඉන් ටයිම් කියලා. ඒ කියන්නේ කාලය පුරා පිළිමනෙලීම වගේ. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරලා අපි සාකච්ඡාව එකක් තමයි රුසියාවේ ඉතින් වගී කියන ආයතනය තමයි ඔහු ඉගෙන ගන්න මිහයිල් රෝම් යටතේ. මම දන්න හැටියට තර්කෝස්කිට හොඳට අඳින්න පුළුවන්. ඔහු ලෑන්ඩ්ස්කේප් පේන්ටර් කෙනෙක්. වෝටර් කලර් වලින්. මොකද මම දන්න ගොඩක් ඔය අපි මම එහෙ කලා ආයතනය ඉගෙන ගන්නකොට ඊට සම්බන්ධව හිටිය ගොඩක් අය ඔය ගික් එකේ ඉගෙන ගන්න. ඒගොල්ලන් අනිවාර්යයෙන්ම ස්ටිල් ලයිෆ්, ලෑන්ඩ්ස්කේප්, පෝර්ට්‍රේට්, ෆිගර් ඒ හැම එකක්ම කරන්න ඕනේ ඒගොල්ලන්ගේ අසයින්මන්ට්ස් ඇතුලේ තියෙනවා. ඒකට ආකිටෙක්ට්ස්ලා වගේම ෆිල්ම් මේකර්ස්ලාත් කලාව පිළිබඳ දැනුවත් වෙන්න ඕනේ. ඒකට රූප රාමුවක් සකස් කිරීම පිළිබඳ අදහස නැත්නම් ඒ කියන්නේ කොහොමද හැඩයක් ඇතුළට ගේන්නේ පිටතට යන්නේ ඊළඟට ඇක්සිඩන්ට් එකක් කොහොමද තියන්නේ රූප රාමුවක. ඉතින් ඒකින්ද ඒ වගේ දේවල් හඳුනා ගන්න නම් මම හිතනවා මේ විනය අවශ්‍ය වෙනවා. ඒ සංරචන විනයක් තිබුණේ මොකද අර චිත්‍ර ශිල්පී පුහුණුවකුත් ඔහුන්ට මුල ඉඳලම හම්බ වෙනවා. ඒ පසුබිම තුළ ඒ රුසියානු අධ්‍යාපන ක්‍රමය තුළ අනිවාර්යයි. ඒ චිත්‍ර ශිල්පියෙක් කරවීමට නෙමෙයි ඔහු අධ්‍යක්ෂකවරයෙක් වෙන්නත් කැමරා ශිල්පියෙක් වෙන්නත් අනිවාර්යයෙන්ම චිත්‍ර සහ මූර්ති ගැන අදහසක් තියෙන්න ඕනේ. නැත්නම් ඔවුන්ට මේ වර්ණ ගැන, ඒ ටෙක්ස්චර්ස් ගැන, නැත්නම් මොනොක්‍රොමැටික්, ඇක්‍රොමැටික් කියන දේවල් ගැන භාවිතාව ගැන අදහසක් නැති වෙන්න පුළුවන්. ඊළඟට සංකේත කියවන්න බැරි වෙන්න පුළුවන්. නිකන් හුදෙක්ම මේ මොහොතේ තියෙන වර්ණ විතරක් එක්ක වැඩ කරන්න යන්න පුළුවන්. හැබැයි ඒ මොහොතේ තියෙන වර්ණ උනත් යම් කිසි වශයෙන් මේ තමන්ගේ චිත්‍රපටයට බාධා යොදා ගන්න නම් ඒ පිළිබඳ අදහසක් තිබිය යුතුමයි. ඒ කියන්නේ අපි කියන එකක් තමයි ඇක්සිඩන්ට්ස් කලාව තුළ සිද්ධ වෙන්නේ නැහැ කියන එක. ඇක්සිඩන්ට් එකක් වුණොත් ඒක තියාගන්න නම් සවිඥානික සිතිවිල්ලක් අවශ්‍යමයි. එතකොට ඒක මම හිතන්නේ මේ පුහුණුව තුළම තියෙන දෙයක්. වැරදිලා වෙන්න බෑ. හිතාමතාම කරන්න ඕනේ. හිතාමතා තමයි වරද්දන්න ඕනේ. මොකද මේක හොඳ තැනක් අපිට සාකච්ඡාව නවත්තන්න. එන බොහොම ස්තුතියි. අපි දෙක්ක වුණාට අපි විනාඩ සිනමා මුද්‍රියෝම හරි. එන බොහොම ස්තුතියි. අපි ඕකේ. thank you. එන්න කිව්වට.